විදිහට අපි උන්වහන්සේ වචනේ අපි විශ්වාස කරනවා නම් ඒ සුවය අපිට තියෙනවා කියලා. ඉතින් අපි දැන් බලමු දැන් මොකක්ද වෙන්නේ යන්නේ කියලා. So can you tell me what's happened to her? දැන් ප්‍රයිඩෝගේ she now according to her she is having a spirit inside her. And Praise God. So that දැන් කවුද ඒක ඔබට කිව්වේ කියලා? That these are friends and she has told that she is having some infirmity in her. praise God, a spirit. Yes. So they had gone to some witchcraft and Okay. some, yeah. She had Yeah, been there. okay. Okay, come here. දැන් මේ සහෝදරිය යන විශ්වාස දැන් මේ සහෝදරිය මේ විශ්වාසයෙන් දැන් මෙතනට එන්න ඉස්සෙල්ලා මේ කතාවෙන් ගාවට ගිහිල්ලා තොইল කරලා මේ සහෝදරිය කියන්නේ මේ සහෝදරිය යාළුවෝ මෙයා තුළ යක්ෂාත්මයක් තියෙනවා කියන එක තමයි මේ සහෝදරිය කියන්නේ. දැන් මේ අපි දැන් අපි ඔබ අපි දැන් මේ අපි බලන් ඉන්නවා දැන් මොකද වෙන්නේ කියලා. දැන් අපි යේසුස්ගේ ප්‍රේමය තුළ මේ සහෝදරිය නිදහස් කරන්නේ නැහැ. හලෙලුයා. ඔන්න බලන් ඉන්න. Does she believe in Jesus? දැන් ඔබ විශ්වාස කරනවද කියලා අහනවා. Just speak on the mic. දැන් ඔබ විශ්වාස කරනවද කියලා අහනවා. Yes. What do you believe? දැන් ඔබ විශ්වාස කරන්නේ මොකක්ද කියලා අහනවා. God is a good person. Do you believe Jesus died for you on the cross? දෙවියන් යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් දැන් මැරුණා කියලා දැන් අපි මේ වචනයෙන් පස්සේ විශ්වාස කරනවද කියලා අහනවා. Yes. So now she's telling now he's alive. Praise God. Hold my hand දැන් අදාළගෙන and say this prayer, okay? මම මේ කියන්නේ කියලා කියන්න. And Jesus will set you free, okay? විශ්වාස කරනවා යේසුස් වහන්සේ. කවුද? Okay. Close your eyes දැන් ඇස්තේ වගන්න මම මේ කියන එක අම්ම කියනවද? and say, Lord Jesus, යේසුනි I come to you. මම ඔබ වහන්සේ ඉදිරියට එනවා. I do not know you. මම ඔබ වහන්සේ දන්නේ නැහැ. I want to know you. නා? I want to know you. මම මට ඔබ වහන්සේ දැනගන්න ඕන. I've sinned against you. මම ඔබ වහන්සේට විරුද්ධව පව් කරලා තියෙනවා. I've gone to the wrong මම places. වැරදි තැන් වලට ගිහිල්ලා තියෙනවා. මම වැරදි තැන් වලට ගිහිල්ලා තියෙනවා. Because I did not know you. මම ඔබ වහන්සේ දන්නේ නැහැ. Please forgive me මට සමාව වෙන්න. of all my faults. මගේ හැම වරදකටම මට සමාව වෙන්න. I acknowledge my faults. මගේ වැරදි මම පිළිගන්නවා. And I also believe ඒත් එක්ක මම විශ්වාස කරනවා. ඒත් එක්කම මම විශ්වාස කරනවා. that you are the God of mercy. දැන් ඔබ වහන්සේ කරුණාවේ පියාණන් වහන්සේ කියලා. You are merciful. ඔබ වහන්සේ කරුණාවෙන් පිරිත් පියාණෝ කෙනෙක්. ඔබ වහන්සේ කරුණාවෙන් පිරිත් පියාණෝ කෙනෙක්. I come to you, Lord Jesus. ඔබ වහන්සේ වෙතට එනවා යේසුනි. Your precious blood that you shed at Calvary ඔබ වහන්සේගේ කල්වරි කුරුසුවේ ගැලුලේ ඔබ වහන්සේගේ කල්වරි කුරුසුවේ ගැලුලේ I take that precious blood upon myself. මා තුලට ගන්නවා. Your precious blood is cleansing me right ඔබ now. වහන්සේගේ සුද්ධ ලේ මාව සුද්ධ කරනවා. ඔබ වහන්සේගේ සුද්ධ වූ ලේ මා සුද්ධ කරනවා. Lord Jesus, යේසුනි the Bible says බයිබලයේ කියනවා there is power in your precious blood. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලය තිබෙන බව. The Bible says we overcome the devil by the blood of the Lamb. දැන් යක්ෂයාගේ සියලු බලයක් ඒ ලේ කරුණ කොටගෙන සුව වෙන්න යනවා. Lord Jesus, යේසුනි your precious blood ඔබ වහන්සේගේ ලේවල බලයෙන් is flowing all over my body දැන් මගේ ශරීරයේ හිස පටන් දෙපතුළු දක්වා ගමන් කරනවා. flowing inside of me, මා තුල ගමන් කරනවා. and by the power of your precious blood ඔබ වහන්සේගේ ලේවල බලයෙන් you have forgiven me, දැන් මට සමාව දීලා you have set me free, මාව නිදහස් කරලා and you have destroyed every claim of Satan in me. යක්ෂයාගේ සියලු බල මා තුල ක්‍රියාත්මක වෙන්නා වූ
යක්ෂයාගේ සියලු බල Lord Jesus, යේසුස් වහන්සේගේ නාමයෙන් your precious blood is giving me your life. ඔබ වහන්සේගේ ලේ වලින් මට සුවය තියෙනවා. එහි ලේ වල ජීවනය යේසුගේ ලේ වල ජීවනය මා තුලයි. Lord Jesus, යේසුනි in your name I renounce Satan. දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් මම යක්ෂයා ප්‍රතික්ෂේප කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් මම යක්ෂයා ප්‍රතික්ෂේප Make her repeat correctly. Make her repeat correctly. යේසුස් වහන්සේගේ නාමයෙන් මම යක්ෂයා ප්‍රතික්ෂේප කරනවා. Satan, you have no more power over me. යක්ෂයා නුඹට බලයක් නැහැ මා තුල. You have no more place in me. මා තුල කිසිම ඉඩක් නැහැ නුඹට. I have been purchased by Jesus. යේසුස් වහන්සේගේ ලේ වලින් මා මිලේට අරගෙන තියෙන්නේ. I belong to Jesus. මම යේසුස් වහන්සේට අයිති. I belong to Jesus. මම යේසුස් වහන්සේට අයිති. I am the body of Christ. මම යේසුස් වහන්සේගේ ශුද්ධ ශරීරයයි. I belong to Jesus. මම යේසුස් වහන්සේට අයිති. I am the body of Christ. මම යේසුස් වහන්සේගේ ශරීරයයි. Satan, සාතන් you have no more power, no more place in කිසි me. බලයක් මා තුල නැහැ. I belong to Jesus. මම යේසුස් වහන්සේට අයිති. Lord Jesus, යේසුනි come into my heart now තුලට එන්න. මේ දැන් and fill me with your love. ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් මාව පුරවන්න. I renounce all occult, witchcraft, black magic. මට තිබුණා සියලු යක්ෂ අන්ධකාර බලවේග වලට Slowly, slowly. මා තුල තිබෙනා සියලු යක්ෂ අන්ධකාර බලවේග වලට යක්ෂ අන්ධකාර බලවේග වලට And I proclaim right now මම විරුද්ධව කතා කරනවා. මම ඊට විරුද්ධව නැගී සිටිනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. නැගී සිටිනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. in the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් I belong to Jesus. මම අයිති යේසුස් වහන්සේට. I belong to Jesus. මම යේසුස් වහන්සේට අයිති. Ask her to say it loudly. හයියෙන් කියන්න කියලා කියනවා මේ. I belong to Jesus. මම යේසුස් වහන්සේට අයිති. Jesus Christ is my Lord. යේසුස් වහන්සේ මගේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ. I belong to මම Jesus. යේසුස් වහන්සේට අයිති. Jesus is my Savior. යේසුස් වහන්සේ මගේ ගැලවුම් කරු. Lord Jesus is my Savior. යේසුස් වහන්සේ මගේ ගැලවුම් කරු. And my life is completely changed. දැන් මගේ ජීවිතේ 100% පරිවර්තනය වෙලා තියෙන්නේ. මගේ ජීවිතේ 100% පරිවර්තනය වෙලා තියෙන්නේ. වෙලා තියෙන්නේ. I am set free. මම දැන් නිදහස්. I am set free. අයියෙන් කියන්නම් මේ. මම දැන් නිදහස්. Thank you, Jesus. යේසුනි ස්තුති. යේසුනි ස්තුති. Thank you for setting me free. මාව නිදහස් කරාට ස්තුති. Amen. ආමෙන්. Amen. ආමෙන්. Open your eyes. ඇස් දෙක අරින්න කියලා කියනවා. දැන් මොකද්ද තේරෙන්නේ? What's happening to you? දැන් මොකද වෙන්නේ අම්මා? Life she feel like she can't stand. Okay, doesn't matter. Let her be there. දෙයක් තියෙනවා. Let her be there. Let her be there. Let the Lord deal with her. Praise God. දැන් අපේ මේ සහෝදරට පොඩ්ඩක් ඒ අවස්ථාව වුණ ඉන්න කියලා කියනවා ස්වාමීන් වහන්සේ යමක් කරා කියලා අපව බය. Can we give the Lord a big hand of praise? දැන් අපි ඉතින් ඉතින් කරමුද? Let her be there. Let her be there. My condition was worse than hers. දැන් මාගේ තත්ත්වය මීටතර වෙනස් නිකන් මේ බාහිර වෙලා තමයි තිබ්බේ. My condition was so bad that I would bite people till they would bleed. මම මිනිසුන්ව හපන තත්ත්ව තමයි හිටියේ. That was my life. ඒක තමයි මගේ ජීවිතේ. And that same Jesus delivered me. දැන් මේ යේසුස් වහන්සේ මාව ගැලෙව්වා. She is already set free. දැන් මේ සහෝදරිය නිදහස් වෙලා ඉන්නේ. Now she must keep on believing and saying it. දැන් මේ සහෝදරිය හැමතිස්සෙම කියන්න ඕන විශ්වාස කරන්න ඕන යේසුස් වහන්සේ තුල මම සුවයි කියලා. What happened to her? දැන් මොකක්ද එයාට උනේ? Get her here. මේ පාදුනාසේ මේ පාදුනාසේ මේ පාදුනාසේ ෆැමිලි නේ. Get her here. Please just tell her to come here.
Ask her to stand up and walk. Command her to stand up and walk. In the name of. She was a spirit. Yeah. One family, all are sick. Not a problem. Yeah. Give me a hand. Ask her whether she wants to be free. What's her name? Shanti. Shanti. Say in the name of Jesus, I'm talking to Shanti. You say. Shanti, open your eyes. I command you, open your eyes. Open your eyes. No need of shouting. In the name of Jesus, open your eyes. Shanti, do you want to be set free? If you want to be set free, come on, open your eyes. The devil has no power over you. Jesus has power over you. Come on, open your mouth. Come on, open your eyes. Yes, open your eyes. Good. Good. Now look here. Look here. Look here. You want to be free? You want to be free? Then you must open your mouth and speak. Satan, you have no power over Shanti. In the name of Jesus, Satan, I bind you. You have no power over this lady. No need of shouting, brother. In the name of Jesus, Shanti, open your eyes. And now, repeat what I'm saying. The devil is not going to stop you now. I bound him. Jesus is the Lord. Now open your mouth and say, Jesus Christ is my Lord. Keep repeating. Ask her to keep repeating. Jesus Vanse, Mage Devan Vanse, Jesus Vanse, Mage Devan Vanse, Jesus Vanse, Mage Devan Vanse, Jesus Vanse. No, let her repeat. Let her repeat. Mage Devan Vanse. I can. Again. Jesus Vanse, Mage Devan Vanse. As you are saying, you are going to get stronger. Yeah, you are getting stronger. Come on. Yes. Say it loudly. Yes. Ask her to repeat. Father, in the name of Jesus, I take authority over spirits operating in our mind, in our life. You. Thank God of Jesus. You. Of Jesus. Ready? The blood of Jesus speaks on your. Speaks on the blood of Jesus. Tell her to repeat. In the name of Jesus. No me. Say that again. Say that again. I belong to Jesus. I belong to Jesus. All that affliction, get out of my body. Get out of my body.
Get out of my, yeah, let her go down. Yeah. Just put her down. Just put her down, put her down. Let her go, let her go. Praise God. Hallelujah. Hallelujah. There are two things. Shanika, come here. Yeah. I want you to remember. Yeah. You should not keep on screaming and shouting. Okay. Screaming and shouting doesn't get the demons out. Oh, that may. Believing in Jesus gets the demon out. Oh, දැන් මේ අපි ආවේගශීලීව කෑ ගහන්න අවශ්‍ය නැහැ කියලා කියනවා යක්ෂව දුරු කරන්න. අපි යේසුස් වහන්සේ වචනේ ඇදීම තුලින් ඒ දේ වෙනවා කියලා මේ සහෝදරයා කියනවා. Hallelujah. Hallelujah. There are two ways of fighting. අපි ක්‍රම දෙකක් තියෙනවා මේ අපිට සටන් කරන ආත්මිකව. Either you fight මේ එක්ක මට සටන් කරන්න පුළුවන්. and you get tired, ඔව් මට අවිවේක වෙන්න පුළුවන්. or you teach her to fight. දැන් නැත්තම් මෙයාට උගන්වන්න සටන් කරන්න. And when she learns to fight, දැන් මේ සහෝදරිය පුරුදුනාම සටන් කරන්න. the victory is certain. ඇයට අනිවාර්යෙන් බෑග් ගන්න සුවයි. Because when you fight, දැන් මම මේ සටන් කරන්න ගියාම she can go out දැන් ඒ සහෝදරියට යන්න පුළුවන් එළියට. and invite again. ආයෙ පාරක් යක්ෂරෙන් යන්න පුළුවන්. But when she learns to fight, හැබැයි මේ සහෝදරියට යාඥා කරන්න පුරුදුනාම then she fights back. දැන් ආයෙ මේ සහෝදරිය මේ සටන් කරන්න පුළුවන්. Ask her to stand up. නැගිටින්න. Let her stand up. She will stand up. You watch. Come on, stand up. නැගිටින්න පුළුවන් තමයි. Now she has got a freedom. Come on. Hallelujah. Hallelujah. Come on, stand up. You must teach her. You must teach her. Okay? You must teach her. Don't fight. Okay. Now tell her to repeat. දැන් මම කියන දේ කියන්නේ කියලා. Now tell her to repeat. Jesus Christ is my Lord. Tell both of them to repeat. Tell both of them to repeat. යේසුස් වහන්සේ මාගේ දිව්‍යන් වහන්සේ. යේසුස් වහන්සේ මාගේ දිව්‍යන් වහන්සේ. Keep repeating. යේසුස් වහන්සේ මාගේ දිව්‍යන් වහන්සේ. යේසුස් වහන්සේ මාගේ දිව්‍යන්. Tell them when they repeat this, Satan cannot remain with them. මේක මේ අම්මලා දෙන්නා කියනවා මේ දේ යේසුස් වහන්සේ මාගේ දිව්‍යන් වහන්සේ කියලා කියනකොට යක්ෂයාටවත් මේ දෙඩ වලට ඔයාගේ ඕගොල්ලෝ You will get the whole freedom. දැන් සම්පූර්ණ නිදහස ඕගොල්ලෝ ලැබෙනවා. කියන්නේ යේසුස් වහන්සේ මාගේ දිව්‍යන් වහන්සේ. And say it boldly. යේසුස් වහන්සේ මාගේ දිව්‍යන් වහන්සේ. 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 Now ask them to repeat. Jesus Christ is my Lord, God and Savior. Jesus Christ is my Lord, God and Savior. Jesus Christ is my Savior. Body is the temple of God. My body is the temple of God. Thank you, Jesus. You have set me free. Can you say it like a soldier? Hey, one minute. You want to be free? So say a soldier. Come on. Jesus has set me free. I am completely free. So say no, everything is gone. That's why she has to confirm that. I'm teaching her what she has to say now. Jesus has set me free.
කර තියෙන්නේ. කර තියෙනවා. යේසුස් වහන්සේ මාව නිදහස් කර තිබෙනවා. Tell me, is she happy that she is set free or sad? දැන් අම්මා සන්තෝෂයිද කියලා අහනවා මේ දැන් මේ තත්ත්වය ගැන. දැන් නිදා But it doesn't look like. අම්මා බය වෙලා වගේ ඉන්නවා. It doesn't look like. දැන් හැබැයි අම්මා hina වෙන්නේ නැහැ කියලා කියනවා බය වෙලා වගේ. No smile. බය වෙලා වගේ ඉන්නවා කියලා කියනවා. No smile. දැන් hina වෙලා ඉන්නේ කියලා කියනවා. No smile. දැන් hina වෙලා ඉන්නේ කියලා කියනවා. Are you happy? දැන් සන්තෝෂයි කියලා. So say it with happiness. Jesus, thank you very much. දැන් යේසුනි ස්තුතියි කියලා කියන්න කියනවා. යේසුනි ස්තුතියි. යේසුනි ස්තුතියි. Say that I am set free. මම දැන් 100% නිදහස්. Now there is no pain in your body. දැන් මගේ ශරීරේ කිසි වේදනාවක් නැහැ. Now there is no pain. දැන් මගේ ශරීරේ කිසි වේදනාවක් නැහැ. දැන් වේදනාවක් නැහැ නේ. Boy, දැන් 100% නිදහස්. යේසු පිටයි. call her. එහෙනම් Make her repeat the same. යේසුස් වහන්සේ යේසුස් වහන්සේ වසන මාලිගාව මමයි. 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 Ask her, it doesn't look like she's happy. අම්මා සන්තෝෂ නැති කියනවා දැන් මොඩේ පේන්නේ නැහැ කියලා hina වෙනවා ඉන්නවා. එහෙම සතුටුයි. දැන් yeah she's happy. Sri Lankans, they don't smile when they get freedom. Smile, not Sri Lanka. Huh? Sri Lankans they have forgot to smile. You know it's in the locker. Are you happy? දැන් සන්තෝෂ කියලා. Then why? Say it nicely. සන්තෝෂයෙන් යන්නේ කියලා කියනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් මම සුවයි. යේසුස් වහන්සේගේ නාමයෙන් මම සුවයි. යේසුස් වහන්සේගේ නාමයෙන් මම සුවයි. මම සුවයි. යේසුස් වහන්සේගේ නාමයෙන් මම නිදහස්. යේසුස් වහන්සේගේ නාමයෙන් මම නිදහස්. Okay, now there is any problem in your legs? කකුල් වල වේදනාවක් තියෙනවා කියලා. No. Are the legs there? කකුල් දෙක දැන් හරිද කියලා. Legs are there. කකුල් දෙක තියෙනවද කියලා. කකුල් දෙක නැද්ද? කකුල් තියෙනවද? Hallelujah. Hallelujah. Come on, let's give the Lord a big hand. Now, my friend, which one is better? දැන් මේ සහෝදරයාණන් දැන් අපේ මොකද්ද හොඳ ක්‍රමය මොකද්ද කියලා අහනවා. That we have the healing session, අපිට සුව කිරීමේ සෙෂන් මේ වාරද පවත්වන්න ඕන. or we learn how to get the job done. එහෙම නැත්නම් වැඩේ කරන විදිය දැනගන්න ඕන කියලා අහනවා. Always remember, don't scream. දැන් බය වෙන්න හැමතිස්සම කෑ ගහන්න එපා බය වෙන්න එපා කියලා කියනවා. By your screaming, the devil comes to know how much you believe in Jesus. කෑ ගහනකොට යක්ෂයා දැනගන්න යනවා මේ ඔබ බය වෙලා කෑ ගහන්නේ කියලා. I used to scream like him දැන් මම මේ සහෝදරයා වගේ මමත් කෑ ගහන්නේ කියලා කියනවා. during the deliverance time. දැන් මේ යක්ෂ බන්ධනනේ අයින් කරද්දී මමත් කෑ ගහන්නේ කියලා. And the Lord said, why are you screaming? කෑ ගහන්න එපා කියලා කියන ඒ වගේ ස්වාමීන්. I said, I have to scream. දැන් ඒ ස්වාමීන් කියනවා ඇයි කෑ ගහන්නේ කියලා අහනවා. Then the Lord asked me, දැන් ඒතර ඒ ස්වාමීන් මගෙන් ඇහුවා. when you were in school, ඔබ ඉස්කෝලේ යනකොට and there were some teachers who would bang the duster and scream and said, shut up to the class. පන්ති ගුරුවරු කියනවා කෑ ගන්න එපා කියලා ගානවා මේසෙට. But there used to be a principal දැන් ඒතර සමහර දේවක එක විදුහල්පති කෙනෙක් හිටියා. who used to be walking in the corridor. දැන් මේ කොරිඩෝරේ ඇවිදගෙන යන ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නේ යනවා. And the other children would say, principal is coming, principal is coming. අනිත් ශික්ෂක කෙනා අන්නෝන ප්‍රින්සිපල් කියලා කියනවා. What would happen? එතන මොකද වෙන්නේ? Absolute silence. කිසි දෙයක් නැහැ මියර විකෝල. When you understand, I in you is fixing up and getting that demon out and healing the person, you don't have to scream. You have to believe that I am the one who is doing it. That's all. And when you believe that Jesus is doing it, you don't scream. You just stand in authority and watch what Jesus is doing. යේසුස් වහන්සේ මාගොල්ලෝ ඉන්නවා මමත් උන්වහන්සේ එක්කෙනෙක් නම් ඔබට කෑ ගන්න අවශ්‍ය නැහැ. මොකද ප්‍රින්සිපල් ඔබ ඇතුලේ. ඔබ තුල අධිකාරී බල දිනා. එතකොට යන්න කියන විතරයි කියන්නේ. ඔහු යනවා. මොකද යේසුස් වහන්සේගේ නාමය යටතේ තමයි යක්ෂයා ඉන්නේ. ඉතින් ඔබ අධිකාරී බලය ඇතුව සංසුන්ව නිර්භීතව ප්‍රකාශ කරන්න කියන විතරයි කෑ ගහන්න ඕනේ නැහැ කියලා කියන්නේ. Now, did we pray or did we ask them to repeat the scriptures? දැන් අපි ඔවුන් මත යාඥා කරද්දී එහෙම නැත්නම් දේව බයිබලයේ තියෙන වචන ඔවුන්ට කියන්නේ කොහොම විතරද කරේ? Did we pray or did we ask her to repeat the scriptures? දැන් Because the word of God is Jesus himself. දැන් මේ මොකද අපි මේ සහෝදරයන් සහෝදරියන්ට අපි කරේ
මේ බයිබලයේ වචන ප්‍රකාශ කරන්න කිව්ව විතරයි. අපි නැත්තම් සුව කරේ නෑ. මේ ඒ දරුවෝ වචනේ තේරුම් කරන් විශ්වාස කරලා වචනේ කියෙව්වම ඒ දරුවෝ නිදහස් වුණා. එතකොට බයිබලයේ වචනේ තමයි යේසුස් වහන්සේ. Now you must remember all your life. Your past is buried. God doesn't remember it. You don't remember it. දැන් එතකොට ඔබ මතක තියාගන්න ඔබගේ අතීතය දැන් ඉවරයි. යේසුස් වහන්සේ අතීතය මතක් කරන්නේ නැහැ. ඒ අතීතය දැන් වැළලී ඉවරයි. දැන් ඔබ අලුත් වෙලා ඉන්නේ. Whatever mistakes you did, occult, witchcraft, black magic, whatever you did, Jesus has forgiven you. දැන් ඔබ මීටිසලා කර ගිය බන්ධන වලට ගිහලා නම් අති ඌණයක් කරලා ගියා නම් ඌණයක් කරන්න ගියා නම් ඔබ පේන කියන තැන් වලට ගියා නම් ඒවා සියල්ල දැන් යේසුස් සමාව දීලා තියෙන්නේ. His blood has sanctified you. යේසුස් වහන්සේගේ ලේ වලින් ඔබ සුව වෙලා තියෙන්නේ. The devil will remind you again. දැන් යක්ෂයා ආයෙ ඔබට මතක් කරන්න එනවා. You must open your mouth and say, God has forgiven me. දැන් ඔබ එතකොට යක්ෂයා ඔබ අවිශ්වාසයට ගෙන්න ගාම ඔබ කියන්නේ යේසුස් වහන්සේ මම නිදහස් කොට තිබෙන්නේ කියලා. Jesus is my Lord. යේසුස් වහන්සේ මගේ දෙවියන් වහන්සේ. Satan, you are not my Lord anymore. යක්ෂයාට ඔබ මගේ දෙවියන් වහන්සේ නෙමෙයි මේක පස්සේ. You have no more power, no more place in me. ඔබට මගේ ඇඟේ ඉඩක්වත් නැහැ, අවස්ථාවකුත් නැහැ. This body has been purchased by Jesus. මගේ ශරීරයේ යේසුස් වහන්සේගේ ලේ වලින් මිලට අරගෙන තියෙන්නේ. I belong to Jesus. මම යේසුස් වහන්සේට අයිති. He has purchased it with his own life and his own blood. යේසුස් වහන්සේගේ ජීවිතයෙන් හා ලේ වලින් මාව අයිති කරගෙන තියෙන්නේ. If it was not for Jesus, යේසුස් වහන්සේ නොවන්නට how long this drama would have gone by? මේ යේසුස් වහන්සේ නොවන්නට මේ සුව කිරීම මෙච්චර ඉක්මනට වෙන්න පුළුවන්ද කියලා. Some people would have put smoke. සමහර කට්ටිය දුම් දාන්න පුළුවන්. Some would have taken broom and hammered. මේ පොල්ල කන ගහන්න පුළුවන්. Some would have played the music. දැන් තව මේ මියුසික් දාලා So many different things they do. ගොඩාක් චාරිත්‍රවාදීත කරනවා. But the spirit doesn't leave. තාම ඒ යක්ෂ ආත්මය යන්නේ නැහැ. But at the command of Jesus, හැබැයි යේසුස් වහන්සේගේ ආධිකාරී බලයේ වචනය තුලින් every knee has to bow හැම දණහිසක්ම නවන්න ඕන. and every tongue has to confess හැම දිවක්ම කියන්න ඕන. that Jesus Christ is Lord. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ. The moment they said, Jesus Christ is my Lord, දැන් යේසුස් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ කිව්ව මොහොතේදී He is my Savior, ඔහු මාගේ ගැලුම්කරු, He is my God, ඔහු මාගේ දෙවියන් වහන්සේ කියලා කිව්ව මොහොතේ those demons have no power over you. යක්ෂයාට කිසි බලයක් නැහැ ඔබගේ ශරීරවල. That's why when she went down, දැන් ඒක මේ දරුවෝ මේ සහෝදරිය වැඩිච්ච වෙලාවේ the Spirit of God cleaned her up. සිද්ධාර්ථ වහන්සේ ඇව සුව කරලා මේ පිරිසිදු කරලා This lady went here. අනිත් අම්මත් එහෙම වැටුණා. The Spirit of God did the job සිද්ධාර්ථ වහන්සේ සියල්ල කරා. and they were set free. ඔවුන් සියලුම නිදහස් වුණා. Why? ඇයි? Because 2 Corinthians chapter 3 verse 16 says, දෙක කොරින්ති 3:16 කියනවා when a person turns to the Lord, යේසුස් වහන්සේ වෙතට හැරුණා මිනිසෙක් the veil is removed. මේ සියලු වැස්ම වල අයින් වෙලා තියෙන්නේ. Now the Lord is the Spirit. දැන් සිද්ධාර්ථ වහන්සේ ආත්මය Wherever the Spirit of the Lord is, there is liberty. සිද්ධාර්ථ වහන්සේ සිටින හැම තැනකම නිදහස් තිබෙනවා. Did they repent? ඔවුන් පසුතැවුණාද? Yes. Did they acknowledge Jesus as their Lord, God and Savior? ඔවුන් පිළිගන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සහ ගැලුම්කරු කියලා. Did the Spirit of God move into action? දැන් යේසුස් වහන්සේගේ සිද්ධාර්ථය ක්‍රියාත්මක වුණාද නැද්ද? When the Spirit of God sets you free, you don't have to pay any money. දැන් සිද්ධාර්ථ වහන්සේ ක්‍රියාත්මක කළ සුව කරාම ඔබට මුදල් ගෙවන්න ඕනේ නැහැ. Salvation is a free gift from God. මේ ගැලවීම නොමිලේ ලැබෙන දෙයක්. Hallelujah.